මිනිස් බිල්ලක් දුන්නොත් නම් ඒක හරියයි කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. අනේ මගේ මකුල් මුද්ද අර බලට වැටුණා. අඩි 240ක් දිගයි. ඉවර 18ක් තියෙනවා. මෙතන නම් අපිට යන්න වෙන්නේ ෆයින් තමයි. අටෙතනට යනකම් ඉබුසුමක් නැහැ. ඔය සද්දෙත් ඇහෙන්නේ. එන්න අපි යමු. මේක ලස්සනට පේන්නේ පල්ලෙහාට ගියාම තමයි යාළුවනේ. ළඟට ඉන්නේ. එක යුරා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වෙනවා. මේකේ අනිත් යුර අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වෙනවා. මෙතෙන්ට ආපු අය මේ පරිසරය විනාශ කරලා. අද වතුර පාර නම් ගොඩක් තරයි. මෙතන ලිස්සනවත් එක්ක මේකේ නාන්නත් පුළුවන්. මම මේකට එන්න ලේසිම මාර්ගය කියන්නම්. කොහොමද යාළුවනේ? රන්නුගේ ලෝකේ YouTube ශාලිකාවට අලස් සාදරයෙන් පිළිගන්නවා. මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අද මම ඔයාලව එක්කගෙන යන්නේ දෙස් අවධානය දිනාගත්ත ලස්සන තැනකට. යාළුවනේ අපි තැනට ඇවිල්ලා ඉන්නේ. ඔය සද්ද ඇහෙන්නේ එතනින් තමයි. මෙතන නම් අපිට යන්න වෙන්නේ ෆයින් තමයි. එන්න මාත් එක්ක යමු. කතරගමට අතරමඟ නියංගස්තක ජෛව උද්‍යානය. එන්න මාත් එක්ක යංක බලන්න. යාළුවනේ මම ළඟටම ඇවිල්ලා ඉන්නේ. මට එතනට යනකම් ඉබුසුමක් නැහැ. ඔය සද්දෙත් ඇහෙන්නේ. එන්න අපි යමු. යාළුවනේ මේ තමයි නියංගස්තට ආවුන. මේක ලස්සනට පේන්නේ පල්ලෙහාට ගියාම තමයි යාළුවනේ. එන්න අපි පල්ලෙහාට යමු. එන්න අපි අමන ගාවටම යමු යාළුවනේ. යාළුවනේ මෙතනට ආවම තමයි නියංගස්තට වේල හොඳටම පේන්නේ. බලන්නකෝ ඒකේ ලස්සන. යාළුවනේ අද වතුර පාර නම් ගොඩක් තරයි. මෙතන ලිස්සනවත් එක්ක මේකේ නාන්නත් පුළුවන්. හැබැයි නානව නම් පරිස්සමෙන් තමයි නාන්න ඕන. පරිසරය විනාශ කරලා. ඔයාලා නම් එහෙම කරන්න එපා. මේ වේල්ල ගැන ලස්සන
ඉතිහාස කතාවක් තියෙනවා. මෙතන සද්ද වැඩි හින්දා ඔයාලට කියන එක ඇහෙන්නේ නැහැ. ඒක හින්දා මම උඩහට ගිහිල්ලා ඒ කතාව ඔයාලට කියන්නම්. ඔයාලා දන්නවද යාළුවනේ මේ අමුණ හදලා තියෙන්නේ වලිව ගඟ හරස් කරලා. දියංගස්වල අමුණ හදලා තියෙන්නේ 1849 ඉංග්‍රීසි ඝාතකයන් විසින්. ඒ කියන්නේ මීට අවුරුදු 176කට කලින් යාළුවනේ. මේකේ එක යුරක් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වෙනවා. මේකේ අනිත් යුර අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් වෙනවා. යාළුවනේ මේ අමුණ අඩි 240ක් දිගයි. ඉවර 18ක් තියෙනවා. මේ අමුණෙන් දකුණු ප්‍රදේශයේ අක්කර 8000ක් වගා කරනවා. ඒ වගේම වම් ප්‍රදේශයේ අක්කර 8500ක් වගා කරනවා. යාළුවනේ මේ අමුණ හැදිච්ච හැටි ගැන ජනප්‍රවාදයේ ලස්සන කතාවක් තියෙනවා. කතාවේ හැටියට මේ අමුණ හදන වාරයක් පාසා මේක කඩාගෙන වැටලා තියෙනවා. මිනිස් බිල්ලක් දුන්නොත් නම් ඒක හරියයි කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. ඒ අනුව මේක හදපු සුදු ජාතික ඉංජිනේරුවා ළඟ හිටපු බුලත් පිට විකුණන මිනිස්සෙකුට කතා කරලා තියෙනවා. අනේ මගේ මගුල් මුද්ද අර වලට වැටුණා. ඔයාට ඒ මගුල් මුද්ද අරගෙන දෙන්න පුළුවන්ද කියලා සුදු ජාතික ඉංජිනේරුවා එයාගෙන් ඇහුවා. ඒ මිනිස්සයා වලට එබිලා බලනකොටම අර සුදු ජාතිකයා එයාව වලට තල්ලු කරා. ඊට පස්සේ ඒ මිනිස්සයා වැහෙන්න වලට පස් දැම්මා. ඊට පස්සේ මේ වේල්ල බඳින එක සාර්ථක වුණා කියලා තමයි ජනප්‍රවාදයේ තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලටත් පුළුවන් මේ වේල්ල බලන්න එන්න. මේකේ සුන්දරත්වය විඳ ගන්න. යාළුවනේ ඔයාලා ලියංගස්තට අමුණ බලන්න එනවනම් මම මේකට එන්න ලේසිම මාර්ගය කියන්නම්. දක්ෂිණ අතිවේගී මාර්ගයෙන් ඇවිල්ලා බලකුමුකෙන් පිටලා නෝනගම පැත්තට එන්න. එහෙනම් යාළුවනේ රණුගේ ලොක YouTube channel එකෙන් අද මම සමගන්නවා. ඒ වගේම මේ වගේ ලස්සන තව වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. bye bye.